ජයරත්න කොයින්ද ආවේ තාත්තා? පැල්පොළ. පැල්පොළ ඉඳලා. එතකොට මේ ඇස්විදු මහත්තයා ළඟට එන්න කොච්චර කාලයක්ද? මේ 6 වෙනි සතියේ. 6 වෙනි සතියේ කියන්නේ දවස් 6 අද අන්තිම දවසනේ. දැන් කොහොම දවස් දෙකක් විතර වගේ එන්නේ. ඔව් පළවෙනි දවසේ ගණන් ගන්න නැහැ කිව්වා. ගණන් ගන්න නැහැ නේ. එතකොට දැන් එනකොට තීත්ත අත්ති කොහොමද? එනකොට තිබුණ සත්‍ය නම් මට කියාගන්න බැරි තත්ත්වයට තිබුණේ. ඔව් ඒ කියන්නේ පේනුනේම නැද්ද? මේ hän වම පෙවුනේම නැහැ. ඉස්පිතාලේ බේත් කළා. ඔව්. ඒ කරාට ඒකෙන් ඉතර සහනයක් ලැබුණේ නැහැ. ඔව්. මම කල්පනා කර ඉන්න අතර වාරේ තමයි මේක මහත්යගේ අර වේද කාඩ් එකක් හම්බ වෙලා. ඔව්. තේ බොන්න ගිය කඩේකින් හම්බ වුණා. ඊට පහුවදාම මම ආවා. ඔව්. අඟහරුවාද හම්බුනේ බදාදා ආවා. වෙන මහත්යගේ වෙන්නවා මහත්ය ඉතින් බලලා විස්තර කරලා බේත් බැඳලා ඔක්කොම කරලා ඔව්. ගියා. මට පුළුවන් කිව්වා මොකද කරන්න. වම් මහේ පොඩක් ටිකක් දවස් 6යි කිව්වා. ඔව්. කන බොන කෑම විටමින් වර්ග ඒ ඔක්කොම දුන්නා ලියලා. ඒවා ඉතින් ඒ විදිහටම කළා. ඔව්. දැන් ආවට වඩා කොහොමද තත්ත්වේ? හොඳයි. මට කර ගියා ගන්න දෙයක් නැතුව හරි කල්පනාවෙන් හිටියෙමු. දැන් පේනවා. ඔව් කන්නඩියක් දැම්මත් පෙවුන්නේ නැහැ. දැන් කොහමද? දැන් සාමාන්‍යයෙන් මට ඉස්සරහට ඈත පේනවා. ඔව්. අඳුර ළඟ සාමාන්‍ය වේගයෙන් පේනවා. ඔව්. තව සති දෙකක් විතර වගේ යනකොට හොඳටම හොඳ වෙයි කිව්වා. ඔව් වෙද මහත්තයා මොකද කියන්න තියෙන්නේ එතකොට? ඔව්. අනිත් මිනිස්සු අනිත් අයට දැන් මේක බලන අයට කියන්න තියෙන්නේ මොකද්ද? බලන අයට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මෙතර කල් කොහෙන් හරි බේත් කරලා හරි හොඳ වුණ නැත්තම් අසහනෙන් තමයි ඇහැක් කියන එක මේ වුණාම ඉන්නේ. ඔව්. විදවහත්ය ගාවට වෙලා හැකි ඉක්මනින්ම බෙත් කරගන්න කියලා තමයි මම කාටත් කියන්නේ. ප්‍රසිද්ධිය. දෙවෙනි දවසේ මේ හවහට මම පොඩ්ඩක් පේනවද බලන්න ඉතාලට වඩා ෂූට් බොන වෙලා පේන්නේ එදා ලයිට් එක ඇල්ලුවම පේනවද වඩා එදා ලයිට් එක ඇල්ලුවට දැන් ලයිට් එක පේනවද පේන ලයිට් එක පේන එදා ලයිට් එක තුන නිකන් මීදුමක් වගේ නේද වඩා දැන් පේනවා දැන් ඔය අයිනෙන් බලන්න චොට්ට පේනවා මේ අයිනේ පේනවා අර පැත්ත හරවයි මේ වань දැන් බලන්න ඕකේ පේන්නේ
මේ අයිනෙන් බලනකොට හොඳට පේනවා. අර අයිනෙන් අර මහත්යව බලන්න හොඳට පේනවා. සතිය ඊටම වෙන්නේ ඉතින් පෙනීමේ වෙනසක් වෙලා තියෙනවා. ඔගේ වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. පේන්නේ නැතුව ආපු එක කියලා දැන් මාර්ගයන් පේනවනේ. දැන් පේනවා. ඒකට පොඩි පණක් දෙන්නවද වේ? දැන් වයස කීයද? 72. මගෙන් ඔය තව සති 5ක් 6ක් එන්න වෙනවා. අවුරුදු 30ක් අඩු වෙනවා ඊට පස්සේ වයස. 72කින් එතකොට 30ක් අඩු කරාම 42යි. නෝනාගේ වයස කීයද? කොනෝනා ඉල්ලි? නෝනා නේ? බෙදලා නේ කොල්ලා. අපි බෙහෙත්